අවුරුදු 30-35 රුපියල් බිලියනයකට එහා ගිය වත්කමක් Tamanට ගොඩනගා ගන්න පුළුවන්ද? ඉතින් මේක නිකන් බැරි දෙයක් වගේ පෙරුණට මේක ළඟදි කරපු මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. Tamanගේ PhD වලට රට ගිහිල්ලා ස්ටාර්ට්අප්ස් ඩෙවලොප් කරලා මේ දේ කරගත්ත. ඉතින් මේ දෙන්නගේ ස්ටෝරීස් ඒ වගේම ගොඩක් දෙනෙක් ස්ටාර්ට්අප්ස් ගැන අහන ප්‍රශ්න. ඒ කියන්නේ කොහොමද Taman මේ බිස්නස් ස්කිල්ස්, කමියුනිකේෂන් ස්කිල්ස්, මේ මාකටිං ස්කිල්ස් නැතුව ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක නම් ඉන්නේ Taman ස්ටාර්ට්අප්ස් පටන් ගන්නෙ කොහොමද? ඒ වගේම මොනවාද මේවට ෆන්ඩ්ස් රේස් කරන්න, ඇක්සලරේට් කරන්න තියෙන ප්‍රෝග්‍රෑම්ස් දැන්ට ලෝකෙ තියෙන, ඒ වගේම කොහොමද මේවට ෆන්ඩ්ස් රේස් කරන්න කියන වගේ ප්‍රශ්න ගොඩාක් කතා කරලා මම ෆුල් YouTube වීඩියෝ එකක් හදලා දැන් ඔන්න දාලා තිනවා. ඒක බලන්න. මොකද ලංකාවේ කිසිම තැනක මම මේ වගේ මාස්ටර් ක්ලාස් එකක් දාගන්න නැහැ. මේ විදිහට සරලව ස්ටාර්ට්අප් කන්සෙප්ට්ස් පැහැදිලි කරන. ඉතින් මේකේ තියෙන දේවල් ඉගෙන ගන්න. මොකද මම ඊළඟ සති දෙක ඇතුළත මේ දෙන්නත් එක්ක වෙන වෙනම ඉන්ටර්විව්ස් දෙකක් කරලා ඔයාලට ගේනවා කොහොමද මේ දෙන්න මේ තැනට ආවේ කියන එක සහ මේ දෙන්නගේ ජර්නි එක. ඉතින් ඒක අපි කතා කරන කන්සෙප්ට්ස් තේරුම් ගන්න ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලා ඒකේ තියෙන දේවල් ඉගෙන ගන්න එක ඔයාලට කරන්නම වෙනවා.